ළමයි කොහොමද ඔයාලට අපි බලමු 2026 ඒ-ලෙවල් විභාගය අනුමාන කරලා ලංකා ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයට එන ප්‍රශ්න හැදෙන්නේ කොහොමද කියලා. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම් කියන පාඩමට අදාළව ඔයාලට පේනවා 2021 වර්ෂයේ වගේම 23 වර්ෂයේත් ඒ වගේම ගිය අවුරුද්දෙත් මේ පාඩම සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තියෙනවා කියලා. ඒක නිසා ඔයාලට අනුමාන කරලා බොහෝ විට අපිට 2026ම මේ ප්‍රශ්නේ අහයිද කියලා කියන්න බෑ. ඒක නිසා අපි බලමු ඊළඟ පාඩම් වලින් කොයි වගේද ප්‍රශ්න හැදිලා තියෙන්නේ කියලා. ඊළඟ පාඩම තමයි මූලාශ්‍ර කියලා කියන්නේ. ළමයි මූලාශ්‍ර කියන පාඩමෙන් අපිට පේනවා 2020 වර්ෂයේත් 2022 වර්ෂයේත් ඒ වගේම 2024 වර්ෂයේත් මේ ප්‍රශ්න ගැන තියෙනවා. ඔයාලට අනුමාන කරන්න පුළුවන් බොහෝ විට 2026ත් මේ ප්‍රශ්නේ අහයි කියලා. එහෙම ඇහුවොත් අහන්නේ මහා වංශය ගැන එහෙම නැත්නම් මූලාශ්‍ර සම්බන්ධව කුමන හෝ ප්‍රශ්නයක් තමයි ඉලක්ක කරගෙන අහන්නේ. ඒක නිසා ඔයාලට වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා මේ මූලාශ්‍ර කියන පාඩම ගැන. රජ ශිෂ්ටාචාරය කියන පාඩමට අදාළව ගත්තොත් අනුරාධපුරයයි පොළොන්නරු යුගයයි එකට එකතු කරලා අහන ප්‍රශ්න යටතේ ගත්තොත් ඔයාලට වාරි මාර්ග තාක්ෂණය පිළිබඳව අහන්න පුළුවන්. එහෙම නැත්නම් රජ ශිෂ්ටාචාරයේ පරිහානිය හා බිඳවැටීම සම්බන්ධ කරලා 2026 ප්‍රශ්නයක් අහන්න බොහෝ සම්භාවිතාවය තියෙනවා. මොකද මේක අහලා තියෙන්නේ 2020 වර්ෂයේ 21 වර්ෂයට අදාළව. ඒක නිසා ඕගොල්ලෝ පුළුවන් නම් මේ ප්‍රශ්න දෙක ලියලා හුරු වෙලා යන්න. රජයේ ශිෂ්ටාචාරය අනුරාධපුර යුගයේ යටතේ අහලා තියෙන ප්‍රශ්න ගත්තොත් 2021-22 වර්ෂවල අහලා තියෙනවා කාවන්තිස්ස රජතුමා ගැන. ඊට පස්සේ අහලා තියෙනවා 2022-23 වර්ෂවල අහලා තියෙනවා දේවානම්පියතිස්ස රජතුමා ගැන. ඊට පස්සේ අහලා තියෙනවා 2023-24 වර්ෂවල අහලා තියෙන අනුරාධපුරයේ විතරක් වාරි මාර්ග තාක්ෂණය ගැන. ඒ වගේම 2024 කොටස් දෙක, ඒ කියන්නේ අණු කොටස් දෙකකට කඩලා ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. දේවානම්පියතිස්ස රජතුමා ගැන සහ අනුරාධපුර යුගයේ බුදු සසුන ගැන අහලා තියෙනවා. එතකොට 2025 ඒ කියන්නේ ගිය අවුරුද්දේ අහලා තියෙන්නේ වළගම්බා රජතුමා ගැන. මේ විදිහට අවුරුදු ගණනාවක් දුටු ගැමුණු දේවානම්පියතිස්ස වළගම්බා අහලා තියෙනවා. ඔයාලට මේ සැරේ ඉලක්ක කරන්න පුළුවන් මහසෙන් රජතුමා ගැන. එහෙම නැත්නම් අපිට වළගම්බා රජතුමා ගැන ඉලක්ක කරන්න බෑ. මොකද ඒක ගිය කාල අහලා තියෙන ප්‍රශ්නයක් නිසා. ඒක නිසා බොහෝ දුරට මහසෙන් රජතුමා ගැන අහන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අහන්න තියෙනවා දුටුගැමුණු රජතුමා සම්බන්ධ කරලා. ඔය මාතෘකා දෙක පිළිබඳව ඔයාලා වැඩි අවධානයක් යොමු කරලා ඒ ගැන ප්‍රශ්න හොයලා පාඩමට අදාළව කරුණු අවබෝධ කරගෙන කොහොමද මේ ප්‍රශ්නයකට සූදානම් වෙන්නේ කියන අවබෝධය ඇතිව විභාගයට සූදානම් වෙන්න කියන එක තමයි මේ පාඩමෙන් ඔයාලට කියන්න තියෙන්නේ. පාඩමෙන්ම ඊළඟ කොටස තමයි අපි දන්නවා පොළොන්නරු යුගය ගැන. පොළොන්නරු යුගය කියලා ඔයාලට මතක් වෙන ඉක්මනටම පරාක්‍රමබාහු එහෙම නැත්නම් විජයබාහු. අපි බලමු. එතකොට 2020 අහලා තියෙනවා පළවන පරාක්‍රමබාහු රජතුමා ගැන. 2022-23 වර්ෂවල අහලා තියෙන්නේ පොළොන්නරු යුගයේ ආර්ථික තත්ත්වය ගැන. එතකොට 2023-24 වර්ෂවල අහලා තියෙනවා විජයබාහු රජතුමා ගැන. එතකොට ඊළඟට අහලා තියෙනවා 2024 ගත්තොත් ඒත් පළවන පරාක්‍රමබාහු රජතුමා ගැන අහලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් 2025 අහලා තියෙනවා දෙවන පරාක්‍රමබාහු රජතුමා ගැන. ඔයාලට කියන්න පුළුවන් මට 2026 වෙද්දී, ඒ කියන්නේ 2026 පේපර් එකට හැදෙන්න පුළුවන් පළවන විජයබාහු රජතුමා ගැන. එතකොට පළවන විජයබාහු රජතුමාගේ දේශපාලන, ආර්ථික, ආගමික ඒ සිද්ධි තුන පිළිබඳව ඔයාලා වැඩි අවධානයක් යොමු කරලා ඒ පිළිබඳව බලාගෙන යන්න. බොහෝ දුරට අහන්න ඉඩ තියෙන ප්‍රශ්නයක් තමයි මේ සැරේ පළවෙනි විජයබාහු රජතුමා කියලා කියන්නේ. පශ්චාත් පොළොන්නරු යුගය කියන පාඩමට අදාළව බොහෝ ප්‍රශ්න අහලා තියෙන කෙටිසටහන් කියන අනුමාත්‍රිකාවට අදාළව. එතකොට දෙවන පරාක්‍රමබාහු රජතුමා ගැන අහලා තියෙනවා 2020 වර්ෂයේ. ගම්පල යුගයේ යාපන රාජධානිය බලව්‍යාප්තිය ගැන අහලා තියෙනවා 20-22 වර්ෂවල. ඒ වගේම කෝට්ටේ යුගයේ අධ්‍යාපනය සහ සාහිත්‍ය ගැන අහලා තියෙනවා 20-22 වර්ෂවලත්. දඹදෙණියේ සංස්කෘතිය ගැන අහලා තියෙනවා 21. ඊට පස්සේ අහලා තියෙනවා ආර්ය චක්‍රවර්ති පෙළපත ගැන අහලා තියෙනවා 21-25. ඊට පස්සේ ගම්පල යුගයේ කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය ගැන අහලා තියෙනවා 23. ඊට පස්සේ අහලා තියෙනවා 6 වන පරාක්‍රමබාහු රජතුමා ගැන අහලා තියෙනවා 23 වර්ෂෙත්.
කුරුණෑගල යුගය අහලා තියෙනවා 24. සවමල් කුමාරයා ගැන අහලා තියෙනවා 24. ඔයාලට පේනවා කෙටි සටහන් ලියනවා නම් කවුරු හරිම ළමෙක් පශ්චාත් පොළොන්නරු යුගයට අදාළව තියෙන අනුමාතෘකා ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා මෙතනදී අපිට කියන්න පුළුවන්. මොකද පශ්චාත් පොළොන්නරු යුගයේ පොඩි මාතෘකා ගොඩක් තියෙන නිසා ඒවා කේන්ද්‍ර කරගෙන අපිට පස්වෙනි ප්‍රශ්නේ කෙටි සටහන් වලට දාලා අහන්න ඉඩ තියෙන නිසා. 14 වන සියවසේ සිට 16 වන සියවස දක්වා ලංකාව කියන මාතෘකාවට අදාළව ඒකේ පළවෙනි අණු කොටස තමයි මහනුවර රාජධානිය කියලා කියන්නේ. මහනුවර රාජධානියට අදාළව ප්‍රශ්න අහලා තියෙනවා. කීර්තිසිරි රාජසිංහ රජතුමා ගැන අහලා තියෙනවා 2021 වර්ෂයේ. ඊට පස්සේ දෙවන රාජසිංහ රජු ගැන අහලා තියෙනවා 24 වර්ෂයේ. ඊට පස්සේ අහලා තියෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන අහලා තියෙනවා 2025 වර්ෂයේ. ඊට පස්සේ අපි බලමු අතේ සාකච්ඡා කරන අනිත් කොටස තමයි පෘතුගීසි හා ලන්දේසි පාලන සමය කියලා කියන්නේ. අපි බලමු 2020 වර්ෂයේ අහලා තියෙන්නේ පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් අනුගමනය කරන ද ආර්ථික ප්‍රතිපත්ති ගැන. ඊට පස්සේ 2021 වර්ෂයේ ගත්තොත් ඒකදී සාකච්ඡා කරලා තියෙන්නේ කෝට රාජධානිය ස්වකීය බලය පිහිටවා ගන්නේ කොහොමද? ඊට පස්සේ ඒගොල්ලෝ යාපන රාජධානිය යටත් කරගන්නේ කොහොමද කියන අනුමාතෘකා දෙක යටතේ සාකච්ඡා කරන්න තමයි 2021 වර්ෂයේ දීලා තියෙන ප්‍රශ්නයට අදාළව අහලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු 2022 වර්ෂයේ අහලා තියෙන්නේ උඩරට රාජධානිය යටත් කර ගැනීම සඳහා පෘතුගීසීන් විසින් දරන ලද ප්‍රයත්න පැහැදිලි කරන්න. ඊට පස්සේ ඒක අසාර්ථක වෙන්න මොන වගේ හේතුද බලපෑවේ කියන අනුමාතෘකා කාණ්ඩ දෙක යටතේ තමයි මේ ප්‍රශ්නේ අපිට ලියන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් දේශපාලනය කියන්නේ පෘතුගීසීන්ගේ නෙවෙයි අහලා තියෙන්නේ ඊට පස්සේ ලන්දේසීන් ගැන අහලා තියෙනවා තමයි ප්‍රශ්නයක් විදිහට. ඒගොල්ලන්ගේ පරිපාලනය සහ අධිකරණය සහ ආර්ථිකය ගැන තමයි 23 වර්ෂයේදී අපිට ප්‍රශ්නයක් විදිහට අහලා තියෙන්නේ. 4 අහලා තියෙනවා ළමයි පෘතුගීසීන්ගේ බලව්‍යාප්තිය ගැනත් ඒත් අහලා තියෙනවා. ඊට පස්සේ 25ත් අහලා තියෙන පෘතුගීසීන් ගැනමයි එයාලගේ බලව්‍යාප්තිය හා ස්වදේශීය පාලන ක්‍රමය ගැන අහලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට 26දී අහන්න පුළුවන් කියලා හිතෙනවා මට පෘතුගීසීන්ගේ හා ලන්දේසීන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ ගැන ඔයාලා වැඩිදුර කරුණු හොයාගෙන බලා ගන්න. ඊට අමතරව පහුගිය කාලවලදී අහලා තියෙන්නේ පෘතුගීසීන්ගේ බලව්‍යාප්තිය ගැන අහලා තියෙනවා. ඊට පස්සේ උඩරට රාජධානිය සම්බන්ධ කරගෙන අහලා තිබ්බා. ඒ ගැන කරුණු හොයාගෙන ප්‍රශ්න වලට ලියලා හුරු වෙන්න. වැඩිපුරම ඔයාලා මේ පාඩමින් ප්‍රශ්නයක් ලියනවා නම් ලන්දේසීන් හා පෘතුගීසීන්ගේ ආර්ථික ප්‍රතිපත්ති කියන පාඩමට අදාළව බලාගෙන යන්න 26ට ලියන ළමයි. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය කියන පාඩමට අදාළ වෙන ප්‍රධාන අනුමාතෘකා දෙක තමයි 1818 බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් අරගලය එහෙම නැත්නම් 1948 බ්‍රිතාන්‍ය විරෝධී අරගලය. ඒ කියන්නේ 2020 වර්ෂයේදී අහලා තියෙන්නේ 1818 නිදහස් අරගලය ගැන. එතකොට 21 දී අහලා තියෙනවා 1948 බ්‍රිතාන්‍ය විරෝධී අරගලය ගැන. ඒ අහලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට නෙවෙයි ළමයි කෙටි සටහනක් විදිහට. ඊට පස්සේ 2022 අහලා තියෙනවා 1818 බ්‍රිතාන්‍ය විරෝධී අරගලය ගැන. ඒකත් අහලා තියෙන්නේ කෙටි සටහනක් විදිහට. ඊට පස්සේ ගත්තොත් 23 දී අහලා තියෙන්නේ 1948 සටන ගැන රචනා ප්‍රශ්නයක් විදිහට. ඔයාලට කියන්න පුළුවන් 2026 දී බොහෝ විට අහන්න පුළුවන් 1818 නිදහස් විරෝධී අරගලය ගැන. ඒක නිසා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. රචනා ප්‍රශ්නයක් විදිහට නැතත් කෙටි ප්‍රශ්නයක් විදිහට බොහෝ දුරට අහන්න ඉඩකඩ තියෙනවා. මොකද 2025 දී අරගල සම්බන්ධව ප්‍රශ්නයක් අහලා නැහැ. ඒක නිසා 2026 දී එක්කෝ 18 කැරැල්ල ගැන තමයි අහන්න ඉඩ ප්‍රස්තාව වැඩි. ඒක නිසා ඒ නිදහස් අරගලය ගැන සටනේ නායකයන් තුඩුදුන් ප්‍රධාන හේතු ඇති වුණේ කොහොමද? අසාර්ථක වීමට හේතු කොහොමද? ප්‍රතිඵල මොනවාද? ඒ කියන අනුමාතෘකා කොටස් ගැන අවබෝධයක් අරගෙන අදාළව රචනා ප්‍රශ්නයකට ලියලා හුරු වෙන්න විභාගයට යන ළමයි.
9 වන සියවසේ බලපෑම ගත්තොත් කෙටි සටහනක් විදිහට 21 අහලා තියෙනවා 19 වන සියවසේ කෝපි වගාව ගැන අහලා තියෙනවා ඊට පස්සේ ආගමික පුනර්ජීවනය ගැන අහලා තියෙනවා 22 දී ඊට පස්සේ 24 දී අහලා තියෙනවා කෝපි වගාව ගැන ඔයාලට පේනවා 25 අහලත් නැහැ 23 අහලත් නැහැ එහෙම ප්‍රශ්නයක්. ඒක නිසා කෝපි වගාවේ ඇති වූ බලපෑම කියලා සම්පූර්ණ ප්‍රශ්නයක් 26 දී අහන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා කෝපි වගාව ගැන, වතු වගාව ගැන ඒ ටික බලා ගන්න ළමයි. ප්‍රතිසංස්කරණ කියන පාඩමට අදාළව ගත්තොත් ළමයි 20 අහලා තියෙන්නේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන. ඊට පස්සේ 21 දී අහලා තියෙනවා ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ගැන. ඊට පස්සේ අපි බලමු 22 දී අහලා තියෙන්නේ කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය ගැන. ඊට පස්සේ 22 දී අහලා තියෙනවා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන. ඒකත් කෙටි සටහනක් විදිහට අහලා තියෙන. ඊට පස්සේ අහලා තියෙනවා 23 අහලා තියෙනවා සෝල්බරි ආණ්ඩු ක්‍රමය ගැන. ඒක රචනා ප්‍රශ්නයක් ළමයි. ඊට පස්සේ ආයෙත් අහලා තියෙනවා 23 කෙටි සටහනක් විදිහට 72 ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ ගැන අහලා තියෙනවා. ඒක අහලා තියෙන ළමයි කෙටි ප්‍රශ්නයක් විදිහට. ඊට පස්සේ 25 අහලා තියෙනවා 1972 සහ 78 සංසන්දනය කරන්න තමයි දීලා තියෙන්නේ විධායකය ගැනයි ව්‍යවස්ථාව ගැනයි 1972 විධායකය කොහොමද 1978 විධායකය කොහොමද ඒ වගේම තමයි ව්‍යවස්ථාදායකය කොහොමද 72 78 කොහොමද කියන එක තමයි සංසන්දනය කළා තමයි 25 ප්‍රශ්නේ අහලා තියෙන්නේ 26 ආණ්ඩු ක්‍රම ගැන බොහෝ දුරට ප්‍රශ්නයක් එනවා අපිට කියන්න පුළුවන් කෝල්බ්රුක් එහෙම නැත්නම් ඩොනමෝර් එන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා ආණ්ඩු ක්‍රම සම්බන්ධ ප්‍රශ්නෙට උත්තරයක් ලියන ළමෙක් නම් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ගැන මූලික අවධානය යොමු කරන්න. හරි ළමයි. දැන් අපි පාඩමෙන් පාඩමට අදාළව කතා කරා කොහොමද පහුගිය අවුරුදු වලත් ප්‍රශ්න හැදිලා තියෙන්නේ. ඒත් 26ට කොහොමද මේ කියන්නේ මොන පාඩම් වලින් එයිද කියන එක මම ඔයාලට කිව්වා. ඒ වගේම මෙතනදී ඔයාලට තියෙන සාරාංශයක් විදිහට 2026 පේපර් එක ටාගට් කරලා මේ පාඩම් වලින් මේ මාතෘකා වලට අදාළව තමයි එන්නේ කියන එක අපි අනුමානයක් විදිහට තමයි මෙතනදී දීලා තියෙන්නේ. එතකොට බලන්න මම කිව්වා වගේම මූලාශ්‍ර පාඩමෙන් එන්න පුළුවන්. ඊට පස්සේ රජර ශිෂ්ටාචාරය සම්බන්ධව වාරි මාර්ගය එහෙම නැත්නම් පරිහානිය හා බිඳවැටීම සම්බන්ධ කරලා එන්න පුළුවන්. ඊට පස්සේ මහසෙන් රජතුමා ගැන අහන්න පුළුවන්. ඒ වගේම ළමයි මෙතනට ඔයාලා මතක තියාගන්න දුටුගැමුණුත් ටිකක් ඔළුවේ තියාගන්න එයි කියලා. ඊට පස්සේ පළවන විජයබාහු රජතුමාගේ ආර්ථික ආගමික දේශපාලන ගැන ගොඩක් අවබෝධ කරගෙන යන්න එකෙන් ඉඩකඩ තියෙනවා පොළොන්නරු රාජධානිය කේන්ද්‍ර කරගෙන මේ ප්‍රශ්නේ අහයි කියන එක. ඊට පස්සේ කීර්තිසිරි රාජසිංහ රජතුමා ගැන ඊට පස්සේ පෘතුගීසි හා ලන්දේසි පාලනයේ ආර්ථික ප්‍රතිපත්ති ගැන අහන්න පුළුවන්. ඊට පස්සේ 1818 නිදහස් අරගලය අහන්න පුළුවන්. කැටිසටහනක් හෝ දීර්ඝ ප්‍රශ්නයක් විදියට අහන්න ඉඩකඩ තියෙනවා. ඊට පස්සේ ගත්තොත් 19 වන සියවසේ වතු වගාව කෝපි වතු වගාව ගැන තමයි මෙතනදී ළමයි අහන්න ඉඩකඩ බොහෝ ප්‍රමාණයක් තියෙන්නේ. මොකද කෙටි ප්‍රශ්න විදිහට තමයි ඒක අහලා තිබ්බේ. ඒක නිසා රචනා ප්‍රශ්නයක් විදිහට මේ අවුරුද්දේ එන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ආණ්ඩු ක්‍රම ගැන අහුවොත් සෝල්බරි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ගැන අහන්න. මේ සම්බන්ධව තියෙන පාස් පේපර්. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ පාස් පේපර් වල කොහොමද මේ ප්‍රශ්න සම්බන්ධව අහලා තියෙන්නේ කියලා. ඒ සම්බන්ධව අදාළව පාස් පේපර් වල ප්‍රශ්න වලට උත්තර ලියලා හුරු වෙන්න. එහෙම නැත්නම් ඔයාලට අනුමාන ප්‍රශ්න පත්‍ර කියලා ඇති ඉන්ටර්නෙට් එකේ. එහෙම නැත්නම් එක පළාත්වල ඇති ලංකා ඉතිහාසය සම්බන්ධ කරගෙන ප්‍රශ්න උත්තර ලියන්න. ඒවා ලියලා මේ මාසය ඇතුළත කොහොම හරි ටාගට් කරන්න ඉතිහාසයට එකක් ගන්න වැඩ කරන්න. ඔයාලා පුළුවන් තරම් මේ මාසයේ ඇතුළත ලියන්න. ලියලා හුරු වෙන්න. ඒක තමයි දැනට තියෙන එකම ඔප්ෂන් එක. ඒක නිසා කරුණු අවබෝධ කරගන්න ලේසි. ඔයාලට ලියන්න. පාඩම් කරන එකට අමතරව දැන් පාස් පේපර් වලින් හොයලා ලියන්න. කොහොමද මේකට උත්තරයක් ලියන්න කියන එක පාස් පේපර් එකේ තියෙන උත්තරේ ඔයාලට කියවලා බලලා ඔයාගේම උත්තරයක් හදාගන්න පුළුවන්. ඒක නිසා වැඩ කරන්න මේ මාසෙත් ඇති ඔයාලට එකක් ගන්න. එහෙනම් හැමෝටම විභාගයට මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.